අයිබෝවන් ඇස් ගැන කතා කරනකොට ඩයබටික් කියලා කියන රෝගී තත්ත්වය ගැන කතා නොකරම බෑ. මොකද ඇහි පෙනුමට විශාලතම හානියක් ඇති කරන රෝගී තත්ත්වයක් තමයි දියවැඩියාව කියලා කියන්නේ. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ දියවැඩියාව කියලා කියන රෝගී තත්ත්වය තියෙනකොට ඇස් පරීක්ෂාවක් නිරන්තරයෙන් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා. මම අද මේ වීඩියෝ එක තුලදී ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා දියවැඩියාව තියෙන කෙනෙක් කොච්චර කාල පරාසයකට වතාවක් තමන්ගේ ඇස් පරීක්ෂාවක් කරගත යුතුද කියලා හරියට තීරණයකට එළඹෙන්න වැදගත් වෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන. දියවැඩියාව තියෙන කෙනෙක් තමන් ඇස් පරීක්ෂාවකට යොමු වෙන්නේ කොයි අවස්ථාවේද කියලා හරියට නොදන්නා බව තමයි ඒ අයත් එක්ක කතා කරනකොට නිරන්තරයෙන්ම අපිට දැනගන්න ලැබෙන්නේ. එහෙමනම් මේ ප්‍රධාන කාරණා දෙක තමයි පළවෙනි එක වේලාව නැත්නම් ටයිම්, දෙවෙනි එක තමයි විස ගතිය, එහෙම නැත්නම් අපි කියනවා ටොක්සිසිටි කියලා. මේ කාරණා දෙක කොහොමද මේ ඇහැ පරීක්ෂාවක් සඳහා බලපාන්නේ කියලා මම ඔබට පොඩ්ඩක් විස්තර සහිතව කියලා දෙන්නම්. නූතන ලෝකයේ ඔබත් මමත් වගේම සියලුම තොරතුරු ලබා ගැනීම අපිට දැනුම විනෝදයේ සියලු දේ ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ මේ ඇස කියලා කියන ඊටමත් වැදගත් අපේ මේ අවයවය හරහා. ඉතින් මේක ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ඊටමත්ම නූතන විද්‍යාත්මක පසුබිමකින් යුත් කරුණු ඔබ වෙත රැගෙන එන එක තමයි මේ ඇක්ලෝ කියලා කියන මේ channel එක යටතේ අපි ඔබට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. ඉතින් ඔබ තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් තවමත් ඔබට හැකියාවක් ලැබිලා නැත්නම් නිසි පරිදි ඇස් පරීක්ෂාවක් කරගන්න. ඒ කියන්නේ මේ දියවැඩියාව කියලා කියන රෝගයට බලපාන පෝෂණ විද්‍යාත්මක දැනුමක් සහිතව සහ ඒ වගේම එහි අභ්‍යන්තරයේ තියෙන ස්වභාවයත් මේ කියන දෙකම එකට එකතු කරලා නිවැරදි ඇස් පරීක්ෂාවක් ඔබට තවම කරගන්න බැරි වෙලා තියෙනවා නම් ඒකට අපිට පුළුවන්කම ලැබිලා තිනවා ඔබට උදව් කරන්න. ඉතින් අපත් සමග හමුවීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පල්ලෙහාන් සඳහන් වන ටෙලිෆෝන් අංකයට WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරලා අපිත් එක්කේ හමුව ලබාගෙන ඔබට සම්පූර්ණ පෝෂණ විද්‍යාත්මක වගේම එහි අභ්‍යන්තරය පිළිබඳව හොඳ පරීක්ෂාවක් කරගන්න හමුවීමක් ලබා ගන්න පුළුවන්. මේ කරුණු දෙකෙන් පළවෙනි කාරණේදී මම කිව්වා ටයිම්, එහෙම නැත්නම් කාලය. කොච්චර කාලයකට වතාවක්ද ඇස් පරීක්ෂාවකට යොමු වෙන්න කියලා කියන එක බලපානවා Tamanට කොච්චර කාලයක් මේ රෝගේ වැළඳිලා තිබුණාද කියලා කියන කාරණේ මත. අවුරුදු 5ක් කියලා කියන කාලය සාමාන්‍යයෙන් අපි කියන රිස්ක් එකක් නැත්නම් හානියක් අවම වශයෙන් ඇති කරන්න සමත් වෙන කාලයක්. ඒ වගේම අවුරුදු 10ත් 5ත් අතර කාලය අපි ගත්තොත් එහෙම මිනිමම් රිස්ක් එකක් තියෙනවා හොඳ ඩයබටික් කන්ට්‍රෝල් එකක් තියෙන කෙනෙකුට. ඒ වගේම තමයි අවුරුදු 15ට වඩා 20ට වඩා වැඩිපුර කාලයක් ගත කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ අයගේ එහි අභ්‍යන්තරේ ඩයබටික් රෙටිනෝපති හෝ ඒ ආශ්‍රිත යම්කිසි ආකාරයේ ලක්ෂණයන් අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ නිසා මේ කාලය කියලා කියන එකට අනුගත වෙලා ඔයාට තමන්ගේ ඇහැ පරීක්ෂාවක් කරගන්න කොච්චර අවධානයකට යොමු කරන්න ඕනද කියලා කියන එක වැඩි වෙනවා. නැත්නම් ඒකේ අවශ්‍යතාවය වැඩි වෙනවා රෝගේ වැළඳිලා ගත වෙන කාලය වැඩි නම්. ඒ නිසා මුල් කාලේදී ඔබ ඇස් පරීක්ෂාවකට යොමු නොවුනත් අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් 15ක් ගත වෙන කෙනෙක් නම් අවුරුද්දකට වතාවක් අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණයට යොමු වෙන්න. එහෙම යොමු වුණාට පස්සේ ඒක ඊට කලින් කළ යුතුද නැද්ද කියලා කියන එක තමන්ගේ දෘෂ්ටි සායන වේදියා හෝ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔබට දැන දෙනු ලබනවා. දෙවෙනි කාරණේ හැටියට මම සඳහන් කරා ටොක්සිසිටි, එහෙම නැත්නම් විස ගතිය කියලා. මේ විස ගතිය කියන එකෙන් මම අදහස් කරේ ඉන්සියුලින් රෙසිස්ටන්සි කියලා කියන තත්ත්වය හරහා තමයි මේ දියවැඩියාව කියලා කියන එක ඇති වෙන්නේ. ඇත්තරම මේ ඉන්සියුලින් කියලා කියන එක අපිට විස සහිත දෙයක් ඕනාට වඩා ශරීරයේ ඒක රාශි වෙලා කල් ගත කරන එක. ඉතින් මේක වෙනම ආකාරයේ මාතෘකාවක් යටතට කතා කරන්න අපේ ෆුඩ් බොඩි මයින්ඩ් channel එක හා ඔබ එකතු වෙලා තියෙනවා නම් ඔබට මේ ඉන්සියුලින් රෙසිස්ටන්සි සහ දියවැඩියාව අතර තියෙන මේ විස කතන්දරය ගැන යම්කිසි කාරණා සමූහයක් දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා රුධිරයේ තුල තියෙන සීනි මට්ටමටත් වඩා ඉන්සියුලින් රෙසිස්ටන්සි කියලා කියන තත්ත්වයේ හානිකර අවස්ථාවකින් බලපාන නිසා මේ ටොක්සිසිටි නැත්නම් විස ගතිය කියලා කියන එක කාරණා දෙකක් මත බලපානවා. ඒ පළවෙනි කාරණය තමයි තමන්ගේ රුධිරයේ තියෙන අපි කියනවා මාස 3කට වතාවක් බලන සීනි පරීක්ෂාව HbA1c කියලා කියන එක. බොහෝ දෙනෙක් මේ වගේ පරීක්ෂාවකට යොමු වෙලා නැහැ කියලා කියන එක රෝගීන් සමග කතා කරනකොට අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන කාරණයක්. දෙවෙනි කාරණය තමයි ෆාස්ටිං බ්ලඩ් ග්ලූකෝස් මට්ටම. කියන්නේ දිනපතා කොච්චර ප්‍රමාණයකින් මේ සීනි රුධිරයේ රැඳිලා තියෙනවද නැද්ද කියලා කියන කාරණය. මොකද මේ අවස්ථා දෙකේදී ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් එකිනෙකට වෙනස් නිසා අගයන් දෙක ගැනම යම්කිසි ආකාරයේ දැනුමක් තියෙන රෝගියෙක් පාලනය කිරීමේ හැකියාව ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පළවෙනි කාරණේදී අපි කිව්වා ටයිම් ඩියුරේෂන් එක අවුරුදු 5, ඒ වගේම 5 10, ඒ වගේම 15, එහෙම නැත්නම් අවුරුදු 20ට වඩා වැඩි කෙනෙක් කොයි වගේ පරාසයක් ඇතුව ඇහැ පරීක්ෂාවට යොමු වෙන්න ඕනද කියලා. එහෙමනම් අපි ගත්තොත් මේ ටොක්සිසිටි කියලා කියන එක කොච්චර ලෙවල් එකක තියෙන්න ඕනද? සාමාන්‍යයෙන් ගත්තොත් එමේ HbA1c කියලා කියන එක අපි ගන්නවා 6.5 හෝ ඊට වඩා අඩු මට්ටමක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම ෆාස්ටිං බ්ලඩ් ග්ලූකෝස් කියලා කියන මට්ටම 100ට වඩා අඩු. එහෙම නැත්නම් 110 115 වගේ තියෙන තත්ත්වයන්
සමහර අවස්ථාවල වෛද්‍යවරුන් විසින් සාමාන්‍ය තත්ත්වයන් හැටියට සලකනවා ඒ රෝගියාගේ තියෙන අනිකුත් කන්ඩිෂන් වලට සාපේක්ෂව. ඉතින් මේ වගේ හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන කෙනෙක් නම් එච්චර කාලය ගත වුණා කියලා ඇහැ අභ්‍යන්තරයට ඇති වෙලා තියෙන හානිය අවම වෙන්න පුළුවන්. ඒ විදිහට සැලකුවොත් එimhe HbA1c අගය ඉතා හොඳ මට්ටමකත් ෆාස්ටිං බ්ලඩ් ග්ලූකෝස් මට්ටම හොඳ මට්ටමකත් පවත්වාගෙන යන කෙනෙක් ටයිම් ඩියුරේෂන් එක වැඩි වුණා කියලා ඇහැ ඇතුළට සිදුවෙන්න පුළුවන් හානිය අවම තත්ත්වයක ඔහු පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් අද සමාජයේ තියෙන ඉතාමත්ම කලබලකාරී තත්ත්වය හමුවේ ඩයබටික් කියලා කෙනෙක් ගොඩාක් කාලයක් පැවතිච්ච නැති කෙනෙක් හොඳ මට්ටමේ කන්ට්‍රෝල් එකක් නැත්නම් ඒ කියන්නේ HbA1c කෙනෙක් ඉහළ අග එකත් ඩේලි ෆාස්ටිං බ්ලඩ් ග්ලූකෝස් මට්ටම ඉහළ අග එකක් තියෙන කෙනෙකුගේ අර හානියම ඉතා කෙටි කාලයකදී පවතින්න පුළුවන්. ඒ නිසා මේ කාරණා දෙකෙන් කොයි කාරණේද Tamanට වැඩිපුර බලපෑමක් ඇති කරන්න කියන එක තමන්ගේ දෘෂ්ටි සායන වේදියා හෝ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා එක්ක කතා කරලා ලබාගත යුතු තීරණයක් වෙනවා. ඒ වගේම තමන් දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්න තමන්ගේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් එහෙම නැත්නම් ඒ සායන වේදියාගේ තොරතුරු මතත් මේ කාරණා වෙනස් වෙන්න පුළුවන්. එහෙමනම් මේ රෝගයේ වැළඳිලා තියෙන කාලය සහ ඒ රෝගයෙන් තමන්ට කොච්චර විෂගතියක් ඇති කරාද කියලා කියන මේ මූලික කරුණු දෙක හරහා තමන්ටම තීරණයකට එළඹෙන්න පුළුවන් තමන් ඇස් පරීක්ෂාවකට යොමු වෙන්න ඕන කොච්චර කාලපරාසයකට සැරයක්ද කියලා. මේකට අමතරව බලපාන තවත් කරුණු කීපයක් මේකට බෝනස් කාරණයක් හැටියට එකතු කරන්න ඕන. මොකද මේ කාරණා තියෙන කෙනෙක් මේ ගැන තව ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරලා තමන්ගේ ඇස් පරීක්ෂාවකට යොමු වෙන්න ඕන. ඒ කාරණා තමයි දියවැඩියාවට අමතරව තමන් අධිරුධිර පීඩනයට බෙහෙත් ගන්නවා නම්, ඒ වගේම වකුගඩු වල යම්කිසි ආකාරයේ සංකුලතාවයක් තියෙන කෙනෙක් නම්, ඒ වගේම විශේෂම ගර්භණී තත්ත්වයේ ඉන්න කෙනෙක් නම්, ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා තමන්ට ග්ලෝකෝමා කියලා කියන රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් නම් තමන්ගේ ඇස් පරීක්ෂාවකට යොමු වෙන්න ඕන කාලපරාසය මීට වඩා ඉක්මන් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය හරියටම හඳුනා ගැනීම සඳහා තමන්ගේ ප්‍රැක්ටිෂනර් නැත්නම් සායන වේදියා සමග තමන්ගේ ඇස් පරීක්ෂාව කොච්චර කාලපරාසයකට අනුව සිදු කළ යුතුද කියලා තමන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ කරුණු හරහා ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති තමන්ගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න ඕනේ කොයි අවස්ථාවේද කියලා. මේ කාරණා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ගමන්ම තමන්ට තවමත් බැරි වෙලා තියෙනවා නම් නිසි පරිදි එක්ස් පරීක්ෂාවක් කරගන්න මම කලින් සඳහන් කරා වගේ ඒකට අපත් සමග හමුවක් ලබාගෙන ඔබට පෝෂණ විද්‍යාත්මක වගේම එහි අභ්‍යන්තරයේ තියෙන නියම ස්වභාවය ගැන දැනුවත් වෙලා සායන වේදිකයෙකු තුලින් හෝ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙලා ඒ අවශ්‍යතාවයට පිළිතුරු සොයාගත යුතුද නැද්ද කියලා කියන එකට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න හැකියාව අපිට ඔබට ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. අවශ්‍යතාවයට අනුව ඒ කරුණු වලට යොමු වෙන්න කියලා ඔබට අවධානය කරන ගමන්ම මෙවැනි වූ වැදගත් කරුණු වලින් සමන්විත තවත් නව වීඩියෝවක් රැගෙන ඔබ හමුවට ඇක්ලෝ කියලා කියන සන්නාමය යටතේ පැමිණීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.